අයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔයගොල්ලෝ හැමෝටම ඔන්න ඉතින් අද වීඩියෝ එකකින් මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ අලුත විවාහපත් වුණු යුවලක් එයාලගේ පළවෙනි දරුවා ලැබෙන්න කලින් එහෙම නැත්නම් දරුවෙක් බලාපොරොත්තු වෙන්න වෙලා ඉන්නකොට අනුගමනය කරන්න ඕනි දේවල් ගැන. ඉතින් අලුතෙන් විවාහපත් වුණු යුවලකට මේ දේවල් හුඟක් වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒක නිසා අද වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න. ඒ වගේම වීඩියෝ එක අවසානයේ මම කියපු දේවල් ඕගොල්ලන්ට තේරුණා හරි ඔයාලටගේ ජීවිතයට වැදගත් හරි කියලා හිතෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ලයික් එකක් දාන්න වෙන කෙනෙකුට වැදගත් වෙයි කියලා ඔයාලා හිතනවා නම් ෂෙයා කරන්න කියලාත් හුඟක් ආදරෙන් මතක් කරනවා. ඉතින් ඒ වගේම තමයි මම අද ඕගොල්ලන්ට මේ කියලා දෙන දේවල් මම මගේ අත්දැකීම් සහ මම ලබපු දේවල් වලින් තමයි කියලා දෙන්නේ. ඉතින් ඒක නිසා මම ડોක්ටර් කෙනෙක්වත් මිඩ්වයිෆ් කෙනෙක්වත් නෙමෙයි. ඉතින් මගේ අත්දැකීම් ඇසුරෙන් තමයි මම ඔයාලට මේ දේවල් කියන්නේ. ඉතින් ඒකත් මතක තියාගන්න ගමන් අපි යමු වීඩියෝ එකට. ඔන්න ඉතින් අලුත් වෙලක් විදිහට විවාහපත් වුණු ඔයාලා දෙන්නටම අපෙන් උණුසුම් සුබ පැතුම්. ඉතින් අලුතෙන් විවාහපත් වුණු ඔය දෙන්න ඉස්සෙල්ලාම ඔන්න කරන්න ඕනි ඔයාලගේ ප්‍රදේශයේ බාර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය හම්බ වෙන එක. ඒ හම්බ වෙලා මිස්ටි කියන්න ඕනි මිස් අපි අලුතෙන් විවාහ වුණේ. ඉතින් ඒක නිසා අපිට රෙජිස්ටර් වෙන්න ඕනි කියලා. ඉතින් අනිවාර්යෙන් දැන් ඔන්න වයිෆ් නම් මේ වීඩියෝ එක බලන්නේ හස්බන්ඩ්වත් එක්කරගෙනම තමයි ඔන්න යන්න ඕනි. නැගේ සහයෝගය මුල ඉඳලම ඕගොල්ලන්ගේ ඔන්න අලුත් පවුල වෙනුවෙන් දෙන්න කියලා මම හුඟක් ආදරෙන් මතක් කරනවා. එක එක ප්‍රදේශවල එක එක විදිහයි. ඉතින් ඔන්න අපේ පැත්තේ නම් ඉස්සල්ලාම ඔන්න රෙජිස්ටර් වෙන්න ගියාට පස්සේ විස්තර හැමදේම ගන්නව අරගෙන මිස් පොතක ලියා ගන්නවා. ඊට පස්සේ කරන්නේ අපිට පොඩි පොතක් දෙනවා. ඒකේ තියෙනවා අපි අනුගමනය කරන්න ඕනි ක්‍රියාපිළිවෙත් සහ අපි ජීවිතයට එකතු කරන්න ඕනි සහ ජීවිතයෙන් අයින් කරගන්න. දරුවෙක් බලාපොරොත්තුෙන් ඉන්නවා නම් අයින් කරගන්න ඕනි දේවලුත් ඔන්න ඒ පොතේ අඩංගු වෙනවා. ඊට පස්සේ ඕගොල්ලෝම ලියාපදිංචි වුණාට පස්සේ పూర్ව ප්‍රසව සායනයකට යොමු කරනවා. අනිවාර්යෙන් දෙන්නම යන්න ඕනේ. එක එක ප්‍රදේශවල මේක වෙනස් වෙන්න පුළුවන්. හොඳේ. ඒ ගිහිල්ලා විතර වෙලා ඒගොල්ලෝ බලනවා ඔයාලගේ ලේ සාම්පල් අරගෙන ඕගොල්ලොන්ට අර ලේ ඥාතියන් අතර විවාහ තියෙනවනේ. එහෙම විවාහයක්ද තියෙන්නේ. ඒ වගේ මොනවා හරි අවදානමක් තියෙනවද? එතකොට තයිරොයිඩ් ප්‍රශ්න තියෙනවද? ඔන්න ඉතින් මේ දේවල් ගැන ඒගොල්ලෝ බලනවා. ඒ බලලා විතර වෙලා ඔයගොල්ලන්ට කිසිම ගැටලුවක් නැත්නම් ඔයගොල්ලෝ ඔන්න බබෙක් හදන්න බලාපොරොත්තු වෙනන්නේ. ඒකට අදාළ උපදෙස් සහ බබෙක් හදන්න දැම්ම බලාපොරොත්තුවක් නැත්නම් ඉතින් ඒ සඳහා ඔයාලා කරන්න ඕනේ කියන්නේ බබෙක් හදන්න බලාපොරොත්තුවක් නැත්නම් ඔයාලා ඒ වෙනකන් කරන්න ඕනේ පෞල් සැලසුම මොකක්ද කියලා සහ හරිම පෞල් සැලසුම මොකක්ද කියලා ඔයාලගේ සහයෝගයත් ඇද්දිම තමයි ඔන්න මිඩ්වයිෆ් කටයුතු කරන්න. ඉතින් ඔන්න ඉස්සල්ලාම ඔයගොල්ලෝ කරන්න ඕනි ඔන්න ඔක තමයි. දැන් ඉතින් ඔයා ලියාපදිංචි වෙලත් ඉවරයි. හරිද? දැන් ඉතින් ඔන්න ඔයාගේ නෝනා. හරිද? ඉතින් සාමාන්‍යයෙන් ගැහැණු ළමයෙකුට රුබෙල්ලා එන්නේ නැත විදිනවනේ 9 වසරේ හරි 10 වසරේ හරි තමයි මට මතක විදියට විදින්නේ. එහෙම විදලා නැත්තම් ඔන්න ඉස්සල්ලාම කරන්නේ ඔයාව රුබෙල්ලා එන්නේ නැත විදලා නැත්තම් ඔන්න මිඩ්වයිෆ් මිස් ඒ ගැන ඔයාගේ දැනුවත් කරගෙන වෙලා විදලාද නැද්ද තියෙන්නේ කියලා දැනුවත් වුණාට පස්සේ ඔන්න ඒකට අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා දෙනවා. හරිද? ඔන්න මම නෝට් ටිකක් දාගත්ත මට අමතක වෙන දේවල් ගැන. ඉතින් ඒක නිසා තමයි මේ පැත්ත බල බල මම ඔයගොල්ලන් එක්ක කතා කරන්නේ. දැන් ඔන්න බබෙක් හදන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියලා හිතාගෙන තමයි ඔන්න මම මේ වීඩියෝ එක කරන්නේ. හරිද? ඉතින් ඔන්න ඔයා බබෙක් හදන්න බලාපොරොත්තු ඉන්න අලුත් අම්මා කෙනෙක් නම් ඉස්සෙල්ලාම ඔන්න මිඩ්වයිෆ් මිස් කියනවා එයාට ඔයාට පොලික් ඇසිඩ් බොන්න කියලා. කියන්නේ ඔයාලා බබෙක් හදන්න බලාපොරොත්තු ඉන්න දවසේ ඉඳලා ඔන්න ෆෝලික් ඇසිඩ් බොන්න ඕනේ. මාස 3ක් ගියාට පස්සේ තමයි ඔන්න ඔයාලා බබෙක් හදනවා කියන තැන ඉන්නේ. එතකන් තාම හදන්න බලාපොරොත්තුෙන් තමයි ඉන්නේ. අනිවාර්යෙන් බබෙක් හදන්න බලාපොරොත්තුවක් හිතේ තියෙනවා නම් ඔන්න එදා ඉඳලම ඕගොල්ලෝ කරන්න ඕනි ෆෝලික් ඇසිඩ් බොන්න ඕනේ. දැන් ඔන්න ඔයා ගැප් ගන්න සූදානම් වෙනකොට ඔයාගේ කුස තුල මේ වැඩෙන දරුවගේ මොලේ වර්ධනයට සහ ස්නායු වර්ධනයට තමයි ඔන්න මේ පොලික් ඇසිඩ් මාස 3කට කලින් ඉඳලා ඉතින් ඔයාට බොන්න කියන්නේ. ඉතින් ඔන්න ඔයා අලුත් අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනනම් ඉන්නේ අනිවාර්යයෙන්ම හැමදාම මාස 3ක් නොකඩවාම මේ පොලික් ඇසිඩ් එක හැමදාම අමතක කරන්නේ නැතුව බොන්න ඕනි. හොඳද?
ඉතින් ඔන්න බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්න ඔයා දැන් පෝෂ්‍යදායී ආහාර රටාවකට පුරුදු වෙන්නත් ඕනි. ඒ වගේම තමයි ඔයාගේ ශරීරයේ බර වැඩි නම් ඉතින් මේ බර අඩු කරගන්නත් ඔයා මේ කාලේ අ, උත්සාහවන්ත වෙන්න ඕනි. හොඳද? නැත්තම් ඔයාට දරුවා හම්බ වෙන්න බබා ගැප් ගත්තට පස්සේ ඔයාගේ බර තව තව වැඩි වෙනවා. එතකොට ඒකෙන් ඔයාට අ, අහිතකර බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයා ඔයාගේ බර ගැනත් ඔන්න මේ කාලේ සැලකිලිමත් වෙන්න ඕනි. ඔන්න ඔයා ඊට පස්සේ කරන්න ඕනි ඔයාට තියෙනවා නම් කියන්නේ ඔයාගේ පවුලෙන් ඔයාට උරුම වෙච්ච ලෙඩ රෝග තියෙනවානේ සාමාන්‍යයෙන් කොලෙස්ටරෝල් එතකොට ප්‍රෙෂර් දියවැඩියාව එතකොට විශේෂයෙන් තයිරොක්සින් ඉතින් මේවා තියෙනවා නම් ඔයා කලින්ම කරන්න ඕනේ බබෙක් හදන්න බලාපොරොත්තු වෙන කාලෙම ડોක්ටර් කෙනෙක් හම්බෙන්න ඕනේ විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බ වෙනවා නම් හොඳයි හම්බ වෙලා ડોක්ටර්ගේ උපදෙස් ගන්න ඕනේ එතකොට ඔයාට තයිරොක්සින් තියෙනවා නම් ඔයාව ලේ එකක් අරගෙන ඉවර වෙලා ඒක ටෙස්ට් කරාට පස්සේ ඔයාගේ ඇඟේ උවමනාවට වැඩියෙන් තියෙනවද උවමනාවට වඩා අඩුවෙන්ද තයිරොක්සින් තියෙන්නේ කියලා බලලා ඉවර වෙලා මට බේත් දෙනවා මම ඒක ගැන දන්නේ මොකද මට තයිරොක්සින් තියෙනවා ඉතින් ඒ තියෙන නිසා මම බබා හම්බ වෙන්න කලින් ડોක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා විස්තර කිව්වට පස්සේ මට තිබ්බේ තයිරොක්සින් වැඩි එක නෙමෙයි අඩු එක. ඉතින් එතකොට ડોක්ටර් මට ඔන්න බෙහෙත් දුන්න එක සාමාන්‍ය තත්ත්වයටපත් වෙන්න. නැත්නම් ඒකෙන් බබාට බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා අනිවාර්යෙන් ඔයාගේ පිරිසිදුකම විශේෂයෙන්ම එයාගේ ශරීරයේ පිරිසිදුකම ගැන අනිවාර්යයෙන්ම හිතන්න ඕනි මේ කාලෙදී. හරිද? ඉතින් ඔයාලා මම මේ කිව්වන් පස්සේ හිතයි අපි පිරිසිදු නැද්ද අපි නාන්න නැද්ද කියලා. ඒ ගැන නෙමෙයි. ඔයා ඔයාගේ ලිංගික ප්‍රතිවිෂය ගැන විශේෂයෙන් අවධානයට යොමු කරන්න ඕනි මේ කාලය ඇතුළත. හැමදාම කරන්න ඕනි. උනාට විශේෂ සැලකිල්ල දක්වන්නවට සිද්ධ වෙනවා මේ කාලය ඇතුළත. ඊට පස්සේ ඔන්න තට තියෙන වැඩ කොටස ගැන තමයි ඔන්න මම කතා කරන්න යන්නේ. දැන් ඉතින් ඔන්න බබෙක්ගේ තාත්තා කෙනෙක් වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න ඔයාට නරක පුරුදු තියෙනවා නම් හිතන්න ඔයා සිගරට් බොනවා නම් මත්පැන් පානය කරනවා නම් බුලත් පිට කනවා නම් ඔන්න ඕගොල්ලන් මේ කාලේ වැළකීලා ඉන්න ඕනි. හැමදාටම වැළකෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හරිද? ඉතින් මේ කාලය ඇතුළත විශේෂයෙන් ඒ කියන්නේ අවධානය යොමු කරන්න ඕනේ. මොකද ඔයා දුම් වැටි පානය කරනවා නම් මත්පැන් පානය කරනවා නම් ඔයාගේ නෝනා ඒව ගන්නෙ නැති වුණාට එයා ඒකේ එයා ඒව බොන්නේ නැතුණාට ඔයා ඒව බීලා එයා ළඟට ආවට පස්සේ එයාට ඒව අග්‍රහණය වෙනවා. එතකොට එයා වක්‍රව දුම් වැටි බොන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා ඔන්න මේ කාලය තුලද ඒ දේවල් වලින් වැළකීලා ඉන්නත් ඕනේ. හරිද? ඒ වගේම තමයි ඔන්න ඔයා විශේෂයෙන් නෝනාගේ මානසික මට්ටම ගැන සැලකිල්ලෙන් ඉන්න ඕනේ. ඔයාට ගෙදර ප්‍රශ්න තියෙනවා නම් නැත්තම් බාහිර පරිසරයෙන් ප්‍රශ්න තියෙනවා නම් නෝනාගේ හිතට වද දෙන මොනවා හරි තියෙනවා නම් ඉතින් මෙන්න මේ හැම දෙයකින්ම එයාව බැහැර කරලා එයා තනිකරම කාන්තාවක් විදියට අලුතෙන් බබෙක් හම්බ වෙන්න යන කෙනෙක් විදියට එයාට මනස නිදහසේ තියාගන්න පුළුවන් කටපිටාවක් ඔන්න ඔයා හදලා දෙන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් බිරිඳක් වුණාම බිරිඳකට ස්වාමියාගෙන් විට්ටු වෙන්න ඕනි යුතුයකමක් විදියට මම විශේෂයෙන් මේ දේ සලකනවා. මොකද මනස නිදහස් නැත්තම් දරුවෙක් හම්බ වෙන්න ආපු අම්මා කෙනෙකුට හුඟක් අමාරුයි ඒ කුස තුල දරුවා දරාගෙන ඉන්න. මොකද එයා නිතරම ඉන්නේ ඒ ස්ට්‍රෙස් එකකින්. එතකොට ඒ කෙලින්ම ඒ අම්මට දැනෙන දේ ඒ දරුවට දැනෙනවා. එතකොට ඒක නරක විදියට බලපාන්න පුළුවන්. ඉතින් ඔන්න ඒක නිසා ඒ ගැන විශේෂ සැලකිල්ලක් යොමු කරන්න ඕනේ බබාගේ තාත්තා විදියට ඔන්න ඔයා. අන්න ඒ කාලේ ඔයාට කරන්න පුළුවන් ඔයාගේ නෝනව කොහේ හරි මනස නිදහස් වෙන තැනකට එක්කගෙන යන්න. එතකොට එයා ආස දේවල් ගෙනල්ලා දෙන්න. එයාට පොත් පත්තර කියවන්න අවකාශ හදලා දෙන්න. ඒ වගේම තමයි රැට නිදි ගන්නකොට දෙන්නත් එක්කම චූටි වෙලාවක් භාවනා කරන්න පුළුවන් නම් අන්න ගොඩක් හොඳයි. ඉතින් එයා කැමති නිතරම ඔයත් එක්ක ඉන්න නම් ඒ කියන්නේ ඔයා රස්සාව දාලා ඉල නෝන ළඟට වෙලා ඉන්න කියන එක නෙමෙයි මම කියන්නේ. ඔයා වෙනදාට පරක්කු වෙලා නම් ගෙදර එන්න උන්වහන්ට ටිකක් කලින් ඇවිල්ලා නෝනත් එක්ක ඔයාලගේ අනාගතය ගැන සැලසුම් කරන්න, ඔයාගේ දරුවා ගැන සැලසුම් කරන්න උන්ට කාලේ හදාගන්න පුළුවන්. ඒකෙන් ඔයාලා හිතන්නේ නැති විදිහට වයිෆ් කෙනෙක් විදිහට එයාගේ මනසට තියෙන සැහැල්ලුව කතා කරලා වැඩක් නැහැ. ඇත්තට මේක මම අත්විඳලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒක හොඳ ට්‍රිප් එකක් ඔන්න හස්බන්ඩ් කෙනෙක් වෙච්ච ඔයාට.
ඔය දෙන්න ආර්ථික ශක්තිය ගැන අනිවාර්යයෙන්ම හිතන්න ඕනි. හරිද? අ ඒ කියන්නේ දැන් ඔයා දරුවෙක් හදන්න බලාපොරොත්තු වෙනවනේ දැන් ඉස්සර කාලේ වගේ නෙමෙයි දැන් ඉතින් අපේ අම්මලා ආච්චිලා හැම එකයි ඉස්සර කාලේ නම් ඕව නැහැ දරුවෝ 10 15 හැදුවා අපි ඔය මොනවත් නැහැ ගෙවල් වල තමයි ළමයි හම්බුනේ ඔච්චර ඇඳුම් කෑලි ගන්න ඕනේ නැහැ අරකද මේකද මහා ලොකු දේවල් කියනවා ඒ වුණාට ඉතින් ඒ ඉස්සර කාලේ දැන් ඒ ගැන හිතලා ඉවරලා අපි හොස්පිටල් එකකට ගියත් අසරණ වෙන්නේ අර කාන්තාව මොකද හොස්පිටල් එකට ගියාම එයාලා හොස්පිටල් ලිස්ට් එකක් දෙනවා මේක ගේන්න ඕනි කියලා කියනවා අනිවාර්ය කරලා තියෙනවා ගේන්න ඕනි දේවල් එතකොට අනිවාර්යෙන්ම ඔයා ස්කෑන් පරීක්ෂණ වලට භාජනය වෙන්න වෙනවා එක හොස්පිටල් එකේ හෝ වේවා ප්‍රයිවට් හෝ වේවා එතකොට හොස්පිටල් එකට යන්න බැරි කෙනෙක් නම් එතකොට ප්‍රයිවට් ඩොක්ටර් කෙනෙක් චැනල් කරන්න සිද්ධ වෙනවා ඉතින් හැම වෙලාවම සාමාන්‍යයෙන් මුදලක් අතේ තියෙන්න සිද්ධ වෙනවා හරිද හිතන්නකෝ ඔයාලට වාහනයක් නැහැ එහෙට මෙහෙට යන්න ඉතින් එතකොට ඔයාලට අනිවාර්යෙන් නෝනට ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ යාට එහෙට මෙහෙට යන ත්‍රිවිල් ගාස්තුවක් හරි අතේ වාගේ තියෙන්න ඕනේ. ඉතින් මේ ගැන අවධානය යොමු කරන්න ඕනේ. මොකද ඒ කාලේදී එක එක දේවල් කන්න ආස හිතෙනවා. ඉතින් මේ කන්න ආස හිතෙන දේවල් ගෙනල්ලා දෙන්න පුළුවන් ආර්ථික මට්ටමක් ඔයාලට තියාගන්නම ඕනේ. ඉතින් ඒ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මම නිර්දේශ කරනවා. මම නිර්දේශ කරනවා කියන වචනේ ගැලපෙන්නේ නැහැ මං හිතන්නේ මම කාන්තාවක් විදියට මම හිතනවා ඔයාලා දෙන්න එකම පවුලක් වුණාට පස්සේ ඕල්ලාතු පැලක හරි වෙනම ඉන්නවා නම් ඇත්තටම උගලගේ පෞල් ජීවිතේ හරිම සාර්ථක වෙනවා වගේම ඔයාලගේ දරුවන්ගේ යහපත් පැවැත්මට ඒ වගේම ඔයාලගේ ආර්ථිකය ශක්තිමත් වෙන්නත් ඔන්න ඒක හොඳ පිළිමක්. මොකද ඔයාලා පවුල් ගොඩක් එක්ක එක ගෙදරක ජීවත් වෙනවා නම් එතනදී ඔයාගේ දියුණුවට හුඟක් ලොකු බලපෑමක් සිද්ධ වෙනවා. ඒක අහිතකර බලපෑමක්. ඉතින් ඒක නිසා විවාහ පත් වුණාට පස්සේ ඔයාලා දෙන්නට පුළුවන් නම් ඔයාලා ඉන්නේ දැන් හිතන්නකෝ මහා ගෙදර කියලා. එහෙ මහා ගෙදර නම් ඔයාලට පුළුවන් ඒකෙම චූටිට කොටසක් වෙන් කරගෙන වෙනම ගෙදරක් හදාගන්න කාමරයකුයි කුස්සියකුයි තිබුණා නම් ඇතිනේ. ඉතින් ඔන්න ඒකත් මම හුඟක් ආදරෙන් මතක් කරනවා. මොකද මම හිතන්නේ කාන්තාවක් විදිහට තමන්ගේ මනස රිලැක්ස් එකේ තියාගන්න, තමන්ගේ ස්වාමියාට ස්වාමියාත් එක්ක ආදරෙන් ඉන්න. ඉතින් මේ දේවල් වලට හුඟක් ඒ දෙන තනියෙන් ඉන්න එක හුඟක් ප්‍රතිලාභ ගෙනල්ලා දෙනවා කියලා මම හිතනවා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ ඔයාලා දරුවෙක් හදන්න කලින්. හරිද? මං කියන දේවල් එක එකඟ වෙන පිරිසකුත් ඇති, එකඟ නොවන පිරිසකුත් ඇති. ඉතින් ඒ කොහොම වුණත් මම කිව්වේ ඔයාලට මගේ අදහස් සහ මගේ අත්දැකීම්. ඉතින් මේ දේවල් වලින් ඔයාලා දෙයක් ගනී කියලා මම විශ්වාස කරනවා. දැන් ඉතින් ඔන්න හැම මාසෙම දැන් ඔයාලා බලනවා අනේ ඔසප් වෙන කාලේ චුට්ටක් හරි පහු වුණාම ඔයාලට දැන් ඉවසිල්ලක් නෑ අනේ මම ප්‍රෙග්නන්ට් වෙලාද කියලා බලා ගන්න. ඉතින් ඒකට ඔන්න ඔයා කරන්න ඕනේ ෆාමසියේ තියෙනවා ඔයාලගේ මුත්‍රා සාම්පල් එකක් අරගෙන එකට දාන්න අර පටියක් වගේ එකක්. ඉතින් ඔන්න ඔය කඩේ අපිට ගන්න තියෙනවා ඉස්සර නම් රුපියල් 30යි දැන් කොහොමද කියලා දන්නේ නැහැ. ඒ වගේ 4ක් 5ක් වාට ගෙනල්ලා තියාගන්න පුළුවන්. හරිද? ඒ සාම්පල් එක ටෙස්ට් කරන්නේ කොහොමද කියලා මම මේ චුට්ටක් කියන්නම් ඕගොල්ලන්ට. ඔයාලා උදේ නැගිටට පස්සේ උදේම යූරින් එකක් අරගෙන ඉරලා ඒ සාම්පල් එකේ තියෙනවා ඉරක්. හරිද? ඔයාලට ඒ කටලයක් කඩෙන් සෝරි ෆාමසියෙන් ගත්තට පස්සේ ඒකේ තියෙන උපදෙස් මාලාවක් කොහොමද කරන්න කියලා ඕන කෙනෙකුට තේරෙනවා. ඉතින් උදේම ඔයාගේ මුත්‍රා එකක් අරගෙන ඉරලා ඒ පටිය එකට දැම්මට පස්සේ රතු පාට ඉඩි දෙකක් වැටෙනවා නම් ඉතින් ඔන්න ඔයා ප්‍රෙග්නන්ට්. හරිද? ඉතින් ඊට පස්සේ ඔන්න ඔයා ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ කරන්න ඕනේ දේවල් ගැන ඊළඟ වීඩියෝ එකේ මම අරගෙන එන්නම්. ඉතින් එතකන් ඔයගොල්ලෝ හැමෝටම සුබ පතනවා සහ ලස්සන පෞල් ජීවිතයක් වගේම වාසනාවන්ත යුග දිවියක් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම තෙරුවන් සරණයි.